මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ මම අලුතින් පටන් ගත්ත මගේ වැටකුළු වගාව ගැන. දැනට දවස් 14ක් වෙනවා මම වැටකුළු වැට පැල කරලා. මම ඔයාලා මගේ කලින් වීඩියෝ එකක් කිව්වා මේ මම මගේ ඉන්න මේ කාණු පද්ධතිය සකස් කරගද්දී ඒ කාණුවේ අයින් කරපු පස් වලින් පාත්තියක් වගේ සකසගෙන ඒක තමයි වැටකුළු වැට ඉන්දුවේ. මම මේක මැස්සක් විදියට නෙමෙයි වැටකුළු සාමාන්‍යයෙන් කරන්නේ අය මැස්සක් විදියට නෙමෙයි. නමුත් මම මේක වැට ක්‍රමයට තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. අඩි 3න් 3ට පරතරය තියලා වලවල් අරගෙන ඒවට මඩ කැට එහෙම නැත්නම් පොස්පරස් කියන සංයෝගයේ මූල පද්ධතියට අපිට වැදගත් වෙන්නේ ඒක මුලින්ම මඩ කැට දාලා මඩ පොහොර දාලා වලවල් වහගෙන දවස් 2කට පස්සේ තමයි ඇට සිටුවීම කරේ. එහෙම ඇට සිටුවගෙන 4 වෙනි දවසේ වගේ 4-5 වගේ දවස් වෙනකොට මගේ පැල ටික පැලවුණා. පැලවුණ ගමන්ම මම කැප්ටන් දිලිනාශකය හොඳට පැලේ දෙනෙන්නත් එක්කම පොළොවට වදින්නත් එක්කම එකතු කරා හැම පැලයකටම. එහෙම දිලිනාශක එකතු කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පස්සේ තිබිලා මොනවා හරි දිලීරයක් අපේ බීජවලට ඒ කියන්නේ දිලීර රෝගයක් ඇති වෙන එක වළක්ව ගන්න. කැප්ටාන් තිරාම් වගේ දිලිනාශක අපිට මේකට යොදා ගන්න පුළුවන්. මම පාවිච්චි කරේ කැප්ටාන් කියන. ඊට පස්සේ දවස් 7ක් විතර යද්දී අපිට මේක කොළ 3-4ක් වගේ ගානකට එනවා. මට නම් හැබැයි අපේ පැතිවල තියෙන ප්‍රශ්නය තමයි මේ මොනරුන්ගේ තියෙන ප්‍රශ්නේ. අපි අර පැල ඇවිල්ලා පියලි දෙක බෙදෙනකොටම කොලේ කඩලා දාලා. ඉතින් එහෙම පැල ලොකු ප්‍රමාණයකට එහෙම වුණා. මම ඊට පස්සේ නැවතත් ඒවයි පැල ඉඳුවා. ඊට පස්සේ මම සතියකින් හරියටම දවස් 8 වෙනි දවසේ මේකට හානි කරන සත්තු ඉන්නවා. ඒ කියන්නේ මේක ලෙඩක් නැතුව තමයි මේ වැටකුළු වගාව ඉදිරියට අරන් යන්න. ලෙඩ ආවට පස්සේ තෙල් ගහලා වැඩක් නැහැ. මොන හානියට අමතරව තව මේ පැල පොඩි කාලෙදී නෙමෙයි ගොඩක් දුරට එනවා මේ අවුලක පෝරා කියලා ඉන්නවා බුරුමිනියෙක් වගේ පොඩි සතෙක්. එයා පියාඹලා යන්න පුළුවන් සතෙක් ඉන්නවා. මේ යාලා කොළ කනවා හැමතැනම සිදුරු ගන්නවා. මොන ප්‍රශ්නේ යන්නේ අවුලක පෝරා කියන බුරුමිනියකින් ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි මට වගාවේ ලෙඩක් විදියට ලෙඩක් නෙමෙයි අත්තටම. ඉතින් මට වගාවට හානියක් විදියට ආවේ ඒ සත් දෙන්නගේ ප්‍රශ්නේ තමයි. කොහොමත් අපි වැටකුළු වගාව කරද්දී වැටකුළු වගාව නෙමෙයි ඕනම වගාවක් ඇත්තටම දැන් අපිට මේක කරන්න බෑ. පැලයක් දෙකක් නම් කරන්න පුළුවන් මේ ස්වාභාවික විදියට කෘමිනාශක යොදානගෙන. නමුත් අපි වගාවක් විදියට කරද්දී අපි කවුරුත් ආදායම බලාපොරොත්තු වෙන්නේ මේක කරන්නේ. ඒක නිසා අපිට කෘමිනාශක යොදන්න වෙනවා. මගේ මේ වැටකුළු වගාව අතරම මම මිරිස් වගාවක් කරලා තිනවා. ඉතින් මම ඒකට යොදන කෘමිනාශකයක් තියෙන සෝරෝ ඇබමැක්ටින් වර්ගයක්. මම ඒකෙන් ස්ප්‍රේ කිරීමක් කරා 8 වෙනි දවසේ විතර. නැවත 12 වෙනි දවසේදී ඒත් ඒ මිරිස් වලටම ස්ප්‍රේ කරද්දී ඉබිඩක්ලොපිඩ් කියලා ඇඩ්මයර් ඉබිඩක්ලොපිඩ් කියලා පැලමැක්ක සුදු මැස්ස වගේ සත්තුන්ට තමයි ඒක ආන්සර් කරන්නේ. මම ඒකෙන් තෙල් මුරේකුත් යදුවා. ඊට පස්සේ දවස් 14 අදට දවස් 14යි අද තමයි මම පෝර යොදන දවස. මම මුලින්ම මඩ කැට විතරක් නෙමෙයි දැම්මේ මගේ ළඟ ඉතුරු වෙච්ච නිල් කැට වගේක් තිබුණා. ඒක නින්දා මඩ පොහොරත් එක්ක මගේ නිල් කැටත් යෙදුවා. ඔයාලා දන්නවා ඇති නිල් කැටවල ඔයාලා රසායනික අගය කිව්වොත් ෆොස්ෆරස් නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් කියන සංයෝග 15 කියන සමානුපාත වලින් තමයි තියෙන්නේ. මම ඒකිනුත් යොදාගත්ත ඒකින්ද මම දවස් 10න් වගේ දාන්න තිබුණු පෝර මුරේ ටිකක් පහු කරා. දවස් 14න් තමයි දැන් දාන්නේ. යූරියා කොටස් 2කට අතකුඩු කොටස් 1ක් කවලම් කරලා මේ වලට පේන විදියට පැලයට ගල් 4ක් විතර ඈතින් වල දෙපැත්තෙන්ම සිදුරු කරගෙන මේ විදියට අපි පෝර එකතු කරගන්නවා. ඉතින් මේ වැටකුළු වගාව ඉදිරියටත් මොනවද කරන්නේ කොහොමද මේක කරගෙන යන්නේ ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න කැමතියි.
කවුහරි වගාවක් කලුතින් පටන් ගන්න ඕන මං හිතනවා ඉතින් යාටත් මේක යාලටත් උදව්වක් වෙයි කියලා. ඉතින් ඔයාලා මගේ පේජ් එක කොරටුව ලයික් කල්ලා ෂයා කල්ලා මට කමෙන්ට් එකක් දාලා ඔයාලා තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් යොමු කරන්න. ඉතින් අපි මේ වගාව ඉස්සරහට කරගෙන යන විදිය කොහොමද සාර්ථක වෙනවද සාර්ථක වෙනවද ඒවෙන් අත්දැකීම් අරගෙන අලුත් වගාවකට යන්න අපි බලමු එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.